ඔන්න අලුත් දවසක් මම කලින් දවසේ වීඩියෝ කරා මයික් එක සෙටප් කරගන්න නැතුව කතා කරගෙන ඔහේ මර රේල් පාරේ හතර පාලම් පපු කරගෙන ඔහේ ගියා. ඊට පස්සේ තමයි මීටර උනේ මයික් එක හැක් කරගන්න නැහැ. ඉතින් අර මගේ වොයිස් එක ඇහෙනවා වුණාට එච්චර වැඩි එච්චර ක්ලියර් නෑ. ඉතින් එහෙම හරි නෑ. ඉතින් මම ඊට පස්සේ ඒක අතෑරියා. දැන් ඉතින් වගේ ටොපික් එක අදත් කතා කරනවා හරිද? අයියෝ අයියෝ. ඉතින් අද මතක් කරලා මයික් එක සෙටප් කරගත්තා. ඊට බලන්න කංගේ වතුර පැහැදිලි ටිකක් කට්ටිය වැලි කොට දානවා. ඉතින් මං අද කතා කරන්නේ අපිට ගොඩක්ම IT ෆීල්ඩ් එකේ කට්ටියට තමයි මගේ පෞද්ගලික අත්දැකීම මම කියන්නේ. ඉතින් මේ IT ජොබ් කරන කෙනෙක්ට වටීවි. අනිත් ජොබ් වලට මේ දෙයම වටීවි මං හිතන හැටියට. මොකද මට ඒක හරියටම ෂුවර් කරලා ගැරන්ට් කරලා කියන්න බැරි හින්දා. හරි මං අද කියන්නේ මේ කොහොමද මේ ජොබ් වේකන්සීස් ඒ කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් බලලා ඒක දේවල් අපි දැකි ජොබ් එකට ඇප්ලයි කරන කියලා ඒ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා ඒකේ අපි නොදන්න දේවල් නෝට් කරගන්න ගැන නෝට් කරගෙන අපි ඒවා දැන පොඩ්ඩක් හොයලා බලලා ඒක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා අර ඒ දේවල් ඉගෙන ගන්න එක. දැන් අපි හිතමු අවුරුදු දෙක තුනක් තිස්සේ වැඩ කරන එක කම්පැනි එක එක ස්ටැක් එක හිර වෙලා ඉන්නේ good morning ඒක හිර වෙලා ඉන්නේ. ඔයා දැන් ඔයාලා බලන්න ඕනේ අනිත් තැන් වල මොන වගේ දේවල් තව තියෙනවද කියලා අපි ඔයා වැඩි ටච් කරපු නැති ෆීල්ඩ්ස් සබ්ජෙක්ට්ස් කියන්නේ ස්ටැක්ස් ටෙක්නොලොජිස් ඒ වගේ දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් ඔයා ජොබ් වලට ඇප්ලයි කරනකොට ඔයා දකින්න කලින් දැකලා නැති ස්ටැක්ස් ටෙක්නොලොජිස් හරිද? ඔයා ඒව නෝට් ඩවුන් කරගන්න. මම නම් ජොබ් වලට ඇප්ලයි කරනවා මම මේක එක්සෙල් ෂීට් එකක නැත්නම් Notion එකේ හරි කොහරි ඔක්කොම ටික දා ගන්නවා. එතකොට මට නෝට් කරගන්න පුළුවන් මේ කම්පැනි වල මේ වගේ දේවල් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක වටිනවා. හරිද? මම මේ ඉන්ටර්න් ජොබ් එකක් හොයන කාලෙත් මම මුලින් කරේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් වල ගිහලා බලනවා මොනවද කම්පැනි වල ඕනේ කියලා. ඊට පස්සේ මම ඒකට පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා පොඩ්ඩක් හොයලා බලලා try කරලා බලනවා. මොකද අපි දන්නේ නැහැ නැත්තම් කම්පැනි එකට ගියාම මොන වගේ වැඩ තියෙද කියලා ඒ ටෙක්නොලොජිස් වල ඉතින් ඒකින්ද පොඩ්ඩක් ටච් කරලා ගියාම කවුරු අහන ප්‍රශ්නකට ඔයාලට උත්තර දෙන්න ඔයා ඒක දැනගෙන ඉන්නවා. ඉතින් ඒක මාර වටිනවා. ඒකයි කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් උනත් අපිට සෑහෙන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා ජොබ් එකට ඇප්ලයි කරත් නැතත් මේ ඔයා LinkedIn එකේ හරි කොහොම හරි උඩ පහළ යනකොට ඔයා දැක්කොත් එහෙනම් පොඩ්ඩක් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් පොඩ්ඩක් කියවලා බලන්න. මේ ඒ වගේ වටින දේවල් තියෙනවා. හරි ඔයා පාවිච්චි කරන්නේ නැති දේවල් කරලා නැතිව දැකලා වන්ද තියෙනවා සමහර වෙලාවට තියෙනවා. ඉතින් ඔයා මේ සමහර කම්පැනි වල හයි කරන්නේ ඒවා ජොබ් එකට අදාළ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒවායින් ගොඩක් වෙලාවට ඩිස්ක්‍රිප්ෂන් වල ඒගොල්ලෝ ඇඩ් කරනවා. හරිද? ඒ කෙසේ වෙතත් ඔයා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා පොඩ්ඩක් ඒ ගැන ප්‍රැක්ටිස් වෙන්න. එතකොට කවුරු හරි ඔයාගෙන් මේ දේවල් ගැන අහුවොත් එහෙම මොකද්ද මේ කියලා අහුවොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් මේ තියෙන්නේ මේ වගේ තැන් වල යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම දැනගෙන ඉන්න කියලා අනිත් වාසිය තමයි ඔයාට සොලියුෂන්ස් කියන්න පුළුවන්. හරිද? අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යනකොට අපි මොන වගේ ස්ටැක් එකක් පාවිච්චි කරන මොන වගේ ටෙක්නොලොජි ටිකක්ද පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද හොඳම බෙනිෆිෂල් අපි easy to maintain ඔක්කොම ඔක්කොම දේවල් බලලා ඔයාට සොලියුෂන්ස් ඔයාගේ ටීම් එකේ කට්ටියට කියන්න පුළුවන්. මෙහෙම දේවල් තියෙනවා. අපි මේක try කරමුද කියලා. මේක මාරු ජොබ් වේකන්සිස් පොඩ්ඩක් කරන නිකන් ඔය බලාගෙන යන් ගියාම හොඳ දේවල් තියෙනවා. හොඳ කම්පැනි එක ලොකු කම්පැනි වල ඉතින් ඔයාලට ගන්න දේවල් අනිවාර්යෙන් තියෙන පොඩි කම්පැනි වල නම් ගොඩක් වෙලාවට චූටි ස්ටැක් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් බෝරින් ස්ටැක්ස්. ඉතින් ඒනට අර මේ ගොඩක් වෙලාවට හොඳ දේවල් තියෙනවා. ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයා කැරියර් එක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දැන් අලුත් ජොබ් එකක් හොයන ගමන් ඉන්නවා නම් ඔයාට කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියවන එක, අලුත් දේවල් ඉගෙන ගන්න එක. ඔයා දන්න දේ විතරක් ඉන්න එපා. ඔයා දන්න දේ ඔයා ඉන්නේ කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්න එපා. මොනවා හරි දේවල් අලුතෙන් දේවල් තියෙනවා නම් ඒ ටිකක් try කරන්න. කම්පැනි එකට ගිහිල්ලා මට පුළුවන් මේක කියලා මට මේක විතරක් ජොබ් එකක් හොයනවා නම් ඔයාට හරි අමාරු ඉස්සරහට. මොකද කම්පිටිෂන් එක පට්ටම වැඩි හින්දා. ඔයාට අලුත් දේවල් අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා. කන්සෙප්ට් දැනගෙන ඉන්න වෙනවා. ටෙක්නොලොජිස් දැනගෙන ඉන්න ඕනේ. ඔයාට අඩුම ගානේ ගැන මේ කියන්නේ බේසික් ෆන්ඩමෙන්ටල් අයිඩියා එක හරි තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මග අරින්න එපා. try කරලා බලන්න. හැමදේම try කරන්න. ගොඩක් වෙලාවට ඉගෙන ගන්න දේවල් දැන් free resources නා ඕන තරම් තියෙනවා. YouTube එකේ ඕන තරම් content තියෙනවා. ඊට අමතරව ඔයාට GPT හරි Claude හරි Perplexity එකෙන් හරි ඕන දෙයක් අහගෙන මිනිහ වැඩි කරගන්න පුළුවන්. හරි? අද දවසට ඔච්චරයි. ආයෙ දවසක හම්බෙමු. bye.